And next thing we'll do is we'll go behind the bar and we'll show you how they're made and. I'm lucky enough to be standing beside the two best baristas in Colombo. I had the pleasure. It's true. I had the pleasure of working with them for 5 days about a year ago, and they made some of the finest coffee I've ever tasted. And can you just please introduce yourselves just quickly to the camera? Hi, Mama Shini. Hi, Mama Navodya. අපේ මේ කැෆේ එකේ තීම් එක pan Asian කියන තීම් එකට යන්නේ අපි. එතකොට මේ කැෆේ එකට බේස් වෙන විදිහේ coffee bean එකක් තමයි අපි දැන් පාවිච්චි කරන්නේ දික්වැල්ල කියන. ඒක අපේ මේ තීම් එකටයි පේන ඒ කියන්නේ විවිධ කස්ටමර්ස්ලා එන්නේ ආලායි ඔක්කොම එක බැලුවම මේ තීම් එකයි ඒ කොෆි එකයි මාර්ම විදියට ගැලපෙනවා. ඒකට මම හිතනවා ඒ දෙක මික්ස් වුණාම මාර්ම වෙනසක් ලස්සනක් තියෙන එක කස්ටමර්ස්ලා වුණත් අපිට එන කියන දෙයක්. මම දැන් බැරිස්ටා ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු 4ක් විතර වෙනවා. කොෆීස් වර්ග ගොඩාක් මම පාවිච්චි කරලා තියෙනවා. වර්ල්ඩ් වයිඩ් කොෆීස් මම පාවිච්චි කරලා තියෙනවා. ලංකාව ඇතුලේ තියෙන ලෝකල්ස් බීන් පාවිච්චි කරලා තියෙනවා. ඒ අතර මට හම්බුණ ආය ඕනම කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන් විදිහේ කොෆි බ්‍රෑන්ඩ් නේම් එකක් තමයි දික්වැල්ස් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් උදේට හැමදාම මට හිතෙන දෙයක් තමයි මම මෝර්නින් කැලිබ්‍රේෂන් එක කරද්දී ලංකාවේ මේ තරම් හොඳට රෝස්ටින් ප්ලාන්ටින් කරන්න පුළුවන්ද කියලා. ඒ තරම්ම ඕන වෙලාවක ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් විදිහේ කොෆි බීන් එකක් තමයි දික්වැල්ස් කියලා කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක අනුව. Awesome. Thank you. Okay, good. And I don't know what else I want to say. Actually, I think that